හය යාළුවනේ. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා ත්‍රිලර් මිශ්‍ර කැටගරි එකට අයිති වෙන මර්ඩර් කියන නවකතාව ගැන. එතකොට මේ කතාවේ සාරාංශය ගැන කතා කරොත් එහෙම මේක ඇත්තටම මිනීමරුම් සමුදායක්. ඒ කියන්නේ දාම ඝාතක කතාවක්. අපි බලමු කතාව කොහොමද ගලාගෙන යන්නේ කියලා. ඔන්න ඒක සුන්දර උදෑසනක කමලි මහත්මිය. කමලි මහත්මිය කියන්නේ මධ්‍යම පාන්තික පවුලක අම්මා කෙනෙක්. එතකොට දැන් මෙයාට ලස්සන දුවෙක් ඉන්නවා. හැබැයි මේ වෙලාවේ නම් දුව ගෙදර නැහැ. ඉතින් කමලි මහත්මිය ගොටුකොළ මිටිය සුද්ධ කර කර ඉන්නවා. ඒ ඉන්නකොට එයාට එකපාරටම ඇහෙනවා බෙල්ලෙක් ගහනවා. ඊට පස්සේ මෙයා දැන් යනවා බෙල්ලෙක් ගැහුව කවුද කියලා බලන්න. එතකොට මෙයා දකිනවා ගාම්භීර පෙනුම තියෙන වයසක ජෝඩුවකුයි මැදි වයසේ පෙනුම තියෙන ජෝඩුවකුයි ලස්සන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. මෙයා ඉතින් චුට්ටක් කල්පනා කරනවා කවුද මේ කියලා. මොකද මේ කමලි මහත්මිය මෙයාලව දන්නේ නැහනේ. ඊට පස්සේ කමලි මහත්මියට එකපාරටම මතක් වෙනවා මම මගේ ඉඩමක් විකුණන්න දැම්මම එහෙනම් මේ ඉඩම ගන්න ආපු කට්ටියත් දන්නේ නැහැ කියලා. කමලි මහත්මිය බය වෙලා වගේ දොර ගාවේ ඉන්නකොට ඒගොල්ලොම කියනවා අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා කතා කරමු කියලා. ඉතින් කමලි මහත්මිය ඒගොල්ලන්ට එන්න කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කමලි මහත්මියගේ ගෙදර එච්චර ලොකු ගෙදරක් නෙවෙයි. ඒකේ තියෙන්නේ සාලටම තියෙන්නේ එකම එක විදුලි පංකාවක් විතරයි. ඉතින් ෆෑන් එකකින් හම්බෙන හුළඟ රස්නෙත් එක්ක හරිම අමාරුයි. ඉතින් ඒගොල්ලෝ සෑහෙන අමාරුවෙන් ඉතින් අතින් පවන් ගහගෙන තමයි මේ කට්ටිය ඉන්නේ. ඊට පස්සේ එතන ඉන්න වයසක ගාම්භීර පෙනුමක් තියෙන වයසක එක්කෙනා කියනවා මම තමයි සුනිමල් මංචනායක කියලා. මංචනායක කියන නම ඇහුණ ගමන්ම කමලි මහත්මියගේ ඇස් උඩ යනවා. මොකද මංචනායකලා කියලා කියන්නේ දැනට ලංකාවේ ඉන්න ප්‍රකෝටිපති පවුලක්. ඒගොල්ලොන්ගේ බිස්නස් ලංකාවේ විතරක් නෙවෙයි රටවල් කිහිපයකම තියෙනවා. ඉතින් මේ වගේ ධනස්කන්ධයක් තියෙන මෙච්චර පෝසත් වැදගත් මිනිස්සු ටිකක් තමන්ගේ ගෙදරට ආවයි කොහම ඇත්තටම කමලි මහත්මිය එක්සයිට් වෙන එක පුදුමයක් නෙවෙයි. ඊට පස්සේ දැන් ඔන්න ඒගොල්ලෝ සුනිමල් මංචනායක ආඳුනලා දෙනවා මේ ඉන්නේ මගේ වයිෆ් රම්‍යා මංචනායක කියලා. ඊට පස්සේ මේ ඉන්නේ මගේ පුතා දර්ශන්. ඊට පස්සේ මේ පුතාගේ ලේලි. ඊට පස්සේ මේ ඉන්නේ මගේ මුණුපුරා අවිෂ්ක. මේ ඉන්නේ මගේ මිනිපිරි අවිෂ්කා කියලා තමයි හොඳින් කියන්නේ. ඒ නම් ටික මතක තියාගන්න. මේ අවිෂ්ක කියලා කියන්නේ දර්ශන්ගේ. ඒ කියන්නේ ඒ පවුලේ ඉන්න වයසක සීයාගේ එක පුතෙක්ගේ මුණුබුරේ. එතකොට මේ සුනිමල්ට මම මේ ඔයාලට කතාව තේරුම් ගන්න ලේසි වෙන්න තමයි මේ දේවල් එක්ස්ප්ලেইন කරලා දෙන්නේ. සුනිමල් මංචනායකට ඉන්න පුතාලා දෙන්නේ. එක්කෙනෙක් තමයි දර්ශන්. සුනිමල්ටයි රම්‍යා මංචනායකටයි ඉන්නවා පුතාලා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි දර්ශන්. එයා තමයි වැඩිමල් එක්කෙනා. අනිත් එක්කෙනා අකිල. එතකොට මේ දර්ශන් මැරි කරලා ඉන්නේ සයුරි කියන ප්‍රබල දේශපාලඥයෙක්ගේ දුවෙක්ව. එතකොට මේ අකිල, ඒ කියන්නේ දෙවනි පුතා මැරි කරලා ඉන්නේ සමීරා කියලා ව්‍යාපාරික පවුලකින්. ඉතින් මේගොල්ලෝ එසේ මෙසේ පවුලක් නෙවෙයි කියලා තේරෙනවනේ. එතකොට පළවෙනි පුතා දර්ශන්ටයි සයුරිටයි ඉන්නවා ළමයි දෙන්නේ. එක්කෙනෙක් තමයි අවිෂ්ක. අනිත් එක්කෙනා තමයි අවිෂ්කා. එතකොට අකිලටයි සමීරටයි ඉන්නවා ලියරා කියලා. එයා තමයි ලොකු දුව. එයා මේ වෙනකොට මැරි කරලා පිටරට තමයි ඉන්නේ. අනිත් එක්කෙනා රණුදි. රණුදි ඒ ලෙවල් කරනවා. ඊට පස්සේ මේ අකිලටයි සමීරටයි ඉන්නා පුතෙක්. එයාගේ නම අනුහස්. අනුහස් මැරි කරලා ඉන්නේ මේ වෙනකොට. අනුහස් මැරි කරලා ඉන්නෙත් ව්‍යාපාරික පවුලක්. එතකොට මේ මංචනායක පවුල ඇවිල්ලා තියෙන්නේ වෙන මොනාටවත් නෙවෙයි. මේ ගෙදර ඉන්නවා ලස්සන දුවෙක්. එයාගේ නම දසුනි. දසුනිට විවාහ යෝජනාවක් කරන්න තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කමලි මහත්මිය පුදුම වෙනවා තමන්ගේ දියණියට මේ වගේ පවුලකින් විවාහ යෝජනාවක් ආවෙක් ගැන. ඊට පස්සේ දැන් එයාට හිතා ගන්නත් බැරි වෙනවා. මේ අතර එයාගේ දුවත් එනවා. දුව ආවට පස්සේ අවිෂ්ක, ඒ කියන්නේ දර්ශන්ගේ පුතා නැගිටලා කියනවා ඔන්න බබා මං ආව සර්ප්‍රයිස් කරන්න ආවා. ඔයා කිව්ව විදිහට මං ඔන්න ඔයාගේ ගෙදරින් අවසර ගන්න ආවා කියලා. ඉතින් ඇත්තම කිව්වොත් දසුනිත් මේ වෙලාවේ එක්සයිට් වෙනවා. මොකද දසුනි දැනගෙන හිටියෙත් නැහැ. අවිෂ්ක කියන්නේ මේ වගේ පවුලක් කෙනෙක් කියලා. දසුනි අවිෂ්කයි මුලින්ම හම්බෙන්නේ කැම්පස් එකේදී. මේක ප්‍රයිවට් කැම්පස් එකක්. දසුනි කොහොමත් ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඒක නිසා තමයි මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තමයි මේ වගේ ප්‍රයිවට් කැම්පස් එකකට යන්න පුළුවන් වුනේ. ඉතින් ඔන්න කොහොම හරි මේ දෙන්නගේ ආදර කතාව ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙන කතාවක් නෙවෙයි. love at first sight වගේ තමයි ඉතින්. love at first sight.
දැක්ක ගමන්ම ඔන්න ඉතින් ආදරයක් ඇති වෙලා දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දසුනිගේ පවුල ගැන විස්තර කරොත් එහෙම දසුනි ඇවිල්ලා මධ්‍යම පාන්තික පවුලක දුවෙක්. එයාට ඉන්නේ අම්මා විතරයි. එයාගේ තාත්තම නැති වෙලා තියෙන ඇක්සිඩන්ට් එකකින්. තාත්තා කරේ දේපළ වෙළඳාම් ආයතනයක් තමයි එයා පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. එයාගේම ආයතනයක්. ඉතින් ඒකෙන් හින්දා දසුනිගේ තාත්තා දසුනිගේ අම්මයි දුවයි ගැන හිතලා කලින්ම ඒගොල්ලෝ වෙනුවෙන් ඉඩම් කිහිපයකුයි පුංචි ගෙදරකුයි දීලා තිබ්බා. හදිස්සිය හරියා නැති කාලයක ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට. ඉතින් දසුනිගේ අම්මා කරන්නේ ඒ ඉඩම් බලාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට දැන් ගෙවල් දෙකක් තියෙනවා. ඒව ලොකු විශාල ගෙවල් නෙවෙයි පොඩි ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක් ඒගොල්ලෝ රෙන්ට් එකට දීලා ඒ හම්බෙන ගාණින් තමයි මාස වියදම කවර් කරගෙන ඉන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් දසුනිගේ විවාහයක් ගැන නම් මේ කමලි මහත්මිය දැම්මම හිතුවේ නෑ මොකද දසුනි තාම ඉගෙන ගන්න නිසා. ඒත් ඉතින් මේ වගේ පවුලකින් විවාහ යෝජනාවක් ආවට පස්සේ ඒක ඉතින් අතාරින්නත් බැහැනේ. ඉතින් ඒකෙ හිඳ දසුනි කමලි මහත්මියයි කතා කරලා මේ විවාහ යෝජනාවට කැමති වෙනවා. ඔන්න ඉතින් දින සති මාස ගෙවෙනකොට ඉක්මනින් බොහොම ඉක්මනින් මාස 3කටත් වඩා අඩු කාලයක් ඇතුළත දසුනි අවිෂ්කයි මැරි කරනවා. ඒ මැරි කරන්නේ කොළඹ තියෙන ප්‍රධානම හෝටලයක නළු නිලියන් දේශපාලඥයින් ඊට පස්සේ ව්‍යාපාරිකයින් ඔක්කොගෙන් පිරිවරාගෙන ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්නවා. වෙඩින් එකෙන් පස්සේ ඔන්න දැන් දසුනි ඉස්සල්ලාම ගෙදර එනවා. ඒ ගෙදර එනකොට දසුනිට දැන් මේ ගෙදර හෙන අමුතුයි. මොකද මංචනායක මැදුර කියලා කියන්නේ මන්දිරයක් වගේ. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ මන්දිරයක් වගේ ගෙදරක් දැක්කට පස්සේ ඇත්තටම ඉතින් පුදුම හිතනවානේ. අවිෂ්කත් ඉතින් දසුනිට බොහොම ආදරෙන් තමයි සලකන්නේ. ඔන්න ඉතින් දසුනි ගෙදර ආවට පස්සේ දසුනි අවිෂ්කගේ අම්මා දසුනිව එක්කගෙන යනවා එයාගේ රූම් එක පෙන්නන්න. රූම් එක පෙන්නන්න ගියාට පස්සේ අවිෂ්කගේ අම්මා යාට ලස්සන ආභරණ කට්ටලයක් දෙනවා. දීලා කියනවා අද ඉඳන් ඔයා හැම උත්සවයකට යනකොට මේ ආභරණ කට්ටල වලින් එකක් අරගෙන යන්න ඕනේ. ඒවා දාගෙන යන්න. මොකද ඒක තමයි අපේ පවුලේ තියෙන උරුමය කියලා. ඊට පස්සේ ඉතින් කියනවා අනේ ඉතින් දැන් දසුනි බොහොම මේ එක්සයිට් වෙලා අනේ කියනවා අනේ අම්මේ thank you. මට හිතා ගන්න බෑ මේ අම්මා මට මේව දුන්නා කිව්වට පස්සේ මොකද මේ අම්මා මට දුවෙක්ට වගේ සලකන්නේ කියලා. ඉතින් එතකොට ඒ අවිෂ්කගේ අම්මා කියනවා සයුරි එයා කියනවා දුවෙක් නැහැ ලේලිට බෑ කවදාවත් දුව වෙන්න එහෙම කියලා ඉතින් කියලා එතනින් යනවා ඉතින් ඒ වචනත් එක්ක සයුරගේ වචනත් එක්ක දසුනි ටිකක් අමුත්තක් දැනුණා දසුනි ඉතින් ඒක ගණන් ගන්නෑ කොහොම හරි දසුනි ඉන්නවා ඉතින් මේ මංචනායක මැදුරේ මංචනායක මැදුර කියලා කියන්නේ ඇත්තටම ලොකු අක්කර ගානක වපසරියක් තියෙන ලොකු වත්තක් මැද තියෙන බලව්වක් වගේ නවීන පන්නේ හදපු ගෙදරක් තමයි මංචනායක මැදුර කියලා කියන්නේ. එකපාර වාහන 10කට 15කට විතර නවත්තන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම මේ මංචනායක පවුල ජීවත් වෙන මැදුර ඇත්තටම සෑහෙන විශාලයි. ඉතින් ඒක නිසා දැන් සයුරි දැන් ගියාට පස්සේ දසුනි කරන වැඩේ මේ මංචනායක මැදුර කොයි වගේ තැනක්ද කවුද මේකේ ඉන්නේ එහෙම කියලා දැන් මෙයා ඒ අර ඒ ගෙදර තියෙන ලස්සන බල බල යනවා. ඉතින් ඔහම මෙයා ඇවිදගෙන කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දි මෙයාට නිෂී කියලා එක්කෙනෙක් හම්බ වෙනවා. මේ නිෂී කියලා කියන්නේ අනුහස්ගේ වයිෆ්. ඉතින් නිෂී කියනවා මම මේ ආගේ අවිෂ්කගේ රූම් එක හැදුවා. මම මේ පවුලේ ලේලියක්. මං ඉතින් මේ අනවශ්‍ය බොට් ටික ගිහිල්ලා ස්ටෝර් රූම් එකට දාන්න යනවා. ඔයාටත් එන්න පුළුවන් කියලා. දැන් ඉතින් මෙතන ඉතින් මෙයා දැන් දසුනිත් මේ ගෙදරට අලුත්නේ. ඉතින් දැන් දසුනිත් යනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න නිෂිත් එක්ක. ඉතින් නිෂී කියනවා නිෂී දැන් මෙයාට මේ ගෙදර රූල්ස් කියා දෙනවා. අපිට වැඩ කරන්න ඕනේ නැහැ. මොකද මේ ගෙදර ඕන තරම් සේවකයෝ ඉන්නවා අපිට වැඩ කරව ගන්න. අපිට කරන්න තියෙන්නේ උදේ 5ට හැරෙන්න. මොකද 5ට මේගොල්ලෝ බුද්ධ පූජාව තියෙනවා. 5ට හැරිලා කොහොමත් උදේ කෑම හදන්නේ මේගොල්ලෝ. මේගොල්ලොන්ගේ අතින්ම තමයිලු හස්බන්ඩ්ලාට සර්ව් කරන්නේ. ඉතින් මේගොල්ලෝ උදේ පාන්දර නැගිටලා බුද්ධ පූජාව තියලා 6 වෙනකොට බුදුන් වැඳලා තමයි මේගොල්ලෝ වැඩ පටන් ගන්නේ. මොකද මේගොල්ලෝ බෞද්ධ පවුලක්නේ. ඒක නිසා. ඉතින් ඒ 5ට හැරෙන එක ඇරුණම වෙන කිසිම කරන්න වැඩක් නැලු. ඉතින් මේගොල්ලොන්ට බොහොම සුව පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්. කැමති තැනක යන්න පුළුවන්. ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. වාහන තියෙනවා. ඊට පස්සේ shopping කරන්නද ඕන එකක් මේගොල්ලන්ට කරන්න පුළුවන්ලු. කිසිම ප්‍රශ්නයක් නැලු. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න නිෂීගෙන් ඒ විස්තර අහගෙන
දසුන ඉතින් කාමරේට වෙලා ඉන්නවා. ඒක පාටම දසුනට ඇහෙන කවුරු හරි කාමරේ දොරට ගහනවා. ඉතින් දසුනි බලනවා කවුද මේ කියලා. බලනකොට අවිෂ්කා. අවිෂ්කා කියනවා අක්කි දැන් රෑ 8ට පහු වෙලා අක්කි එන්නේ නැද්ද කෑම කන්න කියලා. ඉතින් මේ වෙනකන් දසුනි දැනගෙන හිටියේ නෑ රෑ කෑම කන්න පල්ලෙහාට යන්න ඕනේ කියලා. ඊට පස්සේ දසුනි ගිහිල්ලා අවිෂ්කා ගාවෙන් වාඩි වෙනවා. වාඩි වෙලා අහනවා අයියෝ අම්මට කිව්වේ නැත්තේ රෑ කෑම 8ට කනවයි කියලා. දසුනි යනකොට කට්ටියම වාඩි වෙලා ඉන්නේ. ඔන්න ඉතින් චුට්ටක් වෙලා දසුනිත් ආවට පස්සේ තව එක සීට් එකක් හිස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න බලනවා කාටද මේ සීට් එක හිස් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් එහෙම බලනකොට මේ සීට් එක හිස් වෙලා තියෙන්නේ රණුදි වෙනුවෙන්. රණුදි තාමත් A level කරන්නේ. ඉතින් දැන් ඔන්න ආච්චි ඒ කියන්නේ රම්‍ය අහනවා එයාගේ ලේලිගෙන්. පොඩි ලේලිගෙන් අහනවා ඒ කියන්නේ සමීරගෙන් අහනවා කෝ එයාගේ දුව කියලා. ඊට පස්සේ දැන් ඉතින් නිෂිදි යන්න හදනකොට සමීර යන්න හදනකොට ආච්චි කියනවා අයියාට ලේලියක් ඉන්නවනේ ලේලිට යන්න කියලා. ඊට පස්සේ නිෂිදි කියලා කාමරේ බලලා කියනවා නංගි නම් කාමරේ නැහැ කියලා. ඉතින් මේකත් එක්ක සෑහෙන තරහ යනවා ආච්චිට. ඉතින් ආච්චිට තරහ ගිහිලා ආච්චියාගේ ලේලිටයි පුතාටයි ඔක්කොටම බනිනවා. කොහොම හරි මේගොල්ලෝ කෑම කාලා ඉවර වුණාට පස්සේ දැන් මේ වෙච්ච ලැජ්ජාවත් එක්ක අකිලට සෑහෙන තරහ යනවා සමීරත් එක්ක. මොකද සමීර හරියට ළමයි හදාගත්තේ නැහැ කියලා තමයි මේගොල්ලෝ මේ බනින්නේ. ඉතින් ඒකින්ද අකිලයි සමීරයි අතර පොඩි වචන හුවමාරුවක්, ගුටිබැට හුවමාරුවක් වෙනවා. ඊට පස්සේ අකිල සමීරව ගණන් ගන්න නැතුව පල්ලෙහාට වෙලා මත්පැන් බොන එක තමයි කරන්නේ. මොකද යාට වෙච්ච ලැජ්ජාවත් එක්ක. ඊට පස්සේ ඊළඟ දවසෙත් එන්නේ නැහැ උදේ කෑමට අකිල. ඒ වුණාට දැන් අකිල ආවේ නැහැයි කියලා ආච්චිවත් සීයවත් මුකුත් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැක්කා හොඳටම එයා මොනවාද රෑ පාන්දර වෙනකම්ම බිබී ඉන්නවා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ ඒක වැඩි ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඉතින් සමීරට හැමෝම බනිනවා. එයාගේ ළමයියා හරියට හදාගත්තේ නැහැ කියලා. මොකද මේ වෙනකන් රණුදි ගෙදරත් නැහැ. ඉතින් ගෑල් ළමෙක් එහෙම එක රැයක් පිට ඉන්නවයි කියන්නේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් මේ වගේ පවුලකට. ඉතින් දැන් කොහොම හරි ඔහොම ඉන්නකොට දැන් දවල්ටත් අකිලගෙන් කිසිම සද්දයක් නැති හින්දා මෙයා ගිහිල්ලා බලනවා. ඒ කියන්නේ අකිලගේ වයිෆ් සමීරා ගිහිල්ලා බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බලනකොට අකිලගේ ඇඟ හොඳටම සීතල වෙලා. ඊට පස්සේ දැන් සමීරට මේක ඇහිලා සෑහෙන බය හිතෙනවා මෙයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ ටක් ගාලා අකිලව හොස්පිටල් එකට ගෙනියනවා. හොස්පිටල් එකට ගෙනියනකොටත් මේගොල්ලෝ පරක්කු වැඩි. මොකද අකිල මේ වෙනකොටත් ජීවිතයෙන් සමුගෙන තියෙන්නේ. අකිලගේ මරණයත් එක්ක සමීර සෑහෙන අවුල් වෙනවා. මොකද සමීර සෑහෙන ආදරය කරනවා එයාගේ හස්බන්ඩ්ට ඉතින්. හස්බන්ඩ්ගේ මිය යාම එයාට දරා ගන්න බැරි වෙනවා. මේ අතර අකිලගේ ලොකු දුව ලියරත් ටක් ගාලා ලංකාවට එන්න පටන් ගන්නවා. මොකද මේ තමන්ගේ තාත්තගේ හදිසි මිය යාම එයාටත් දරා ගන්න බෑ. වෛද්‍ය වාර්තාවේ තියෙන්නේ මෙයාට heart attack එකක් ඇවිල්ලායි කියලා. ඉතින් දැන් ඔහොම ඉන්නකොට තාමත් එයාගේ පොඩි දුව ලියරා ගැන කිසිම ආරංචියක් නැහැ. ඉතින් දැන් ඔන්න අකිලගේ අවසන් කටයුතු හැමෝම එකතු වෙලා කරනවා. දැන් ලියරත් ඇවිල්ලා ඉන්නේ රට ඉඳන්. ලියරයි යාගේ හස්බන්ඩ්යි. ඔන්න දැන් මේ අතරේ එයාගේ අවසන් කටයුතු කරපු දවසේ, ඒ කියන්නේ දවස් 3කට පස්සේ එක දවසක් උදේ නැගිටිනකොට සමීරා නැගිටින්නේ නැහැ. දැන් ඔන්න හැමෝම ලේලිලයි ඊට පස්සේ නැන්දම්මලයි ඊට පස්සේ ආච්චිලයි ඔක්කොම දැන් කුස්සියේ ඉන්නවා සමීරා නැහැ. ඊට පස්සේ ආච්චි කියනවා නෑ කමන්නේ සමීරා දැන් මේ දවස් ටිකේම නිදිමරලා ඉන්නේ. ඒකද සමීරාට චුට්ටක් නිදා ගන්න දෙන්නේ අර රෙස්ට් එකේ ඉන්න දෙන්න. මොකද එයා ලොකු වේදනාවකින් ඉන්නේ කියලා ආච්චිටත් තේරෙනවා. ඉතින් දැන් එයාගේ දුව ලියරා 8ට විතර අම්මට කෑම අරගෙන යනකොට අම්මගේ ඇඟත් අර කලින් තාත්තගේ ඇඟ වගේම හොඳටම සීතල වෙලා කටින් සෙම එනවා. ඊට පස්සේ දැන් ලියර බය වෙනවා. ලියර බය වෙලා ඉවරලා කියනවා අම්මට මොන හරි වෙලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයාව හොස්පිටල් එකට ගෙනියනකොට මෙයා නිදිපෙති අධික ලෙස බීලා සියදිවි නසාගෙන කියලා තමයි වෛද්‍ය වාර්තාවේ තියෙන්නේ. කොහොමද ඉතින් එයා දුකින් හිටියාගේ හස්බන්ඩ් මැරිච් එකට. ඉතින් මේ අතර දැන් ලියරා මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් එයාටත් මේ කම්පණය දරා ගන්න බැරුව ඒ කියන්නේ එක දිගට මෙයාගේ අම්මයි තාත්තයි මැරිච්ච නිසා එයාටත් මිස් කැරේජ් එකක් වෙනවා. දැන් කොහොම හරි ඔහම ඉන්නකොට දැන් ලියරාගේ මානසික තත්ත්වය බොහෝ සෙයින් දරුණු වෙගෙන එනවා. දැන් ඔන්න සමීරාගේ මල ගෙදරත් ඉවර වෙනවා. මේ වෙනකොට දසුනේ අවිෂ්කයි බොහොම සතුටින් තමයි මැරි කරලා ඉන්නේ. දසුනි මේ ගෙදරට ඇවිල්ලා සතියක් යන්න කලින් මේ වගේ මරණ දෙකක්ම වෙච්ච නිසා ආච්චිට දසුනි ගැන සැක හිතෙනවා. මොකද දසුනි කියන්නේ සෑහෙන
දුප්පත් පවුලක කෙනෙක්නේ. මේගොල්ලන්ට හා සමානව එයා දුප්පත් පවුලක කෙනෙක්. එතකොට ඒ වගේ පවුලක කෙනෙක් ආවට පස්සේ මෙහෙම මේ මැරෙන එක ගැන ඉතින් මෙයා හිතනවා දසුනි කියලා කියන්නේ ඇත්තටම අ ඒ කියන්නේ පිළිලයක්. ඒ කියන්නේ එයා අන්ලකී ගර්ල් කෙනෙක් කියලා මේ ආච්චිට හිතෙනවා. ඉතින් ආච්චි දසුනිව දකින තැන දසුනිට එක එක ඒවා කියනවා. ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න ඔහොම දවස් 2 3ක් ගෙවිලා යනවා. එකපාරටම නිෂිදි දුවගෙන ඇවිල්ලා කට්ටියට කියනවා ඒ අනුහස්ටයි ඊට පස්සේ දසුනිටයි කියනවා එයාගේ හස්බන්ඩ් ගියා අම්මගේ තාත්තගේ සොහන ගාවට කියලා. මේ අම්මගේ තාත්තගේ සොහන තියෙන්නේ මේ මංචනායක පවුලෙම ඒගොල්ලන්ගේ වත්තේ මං කිව්වා අක්කර ගානක ලොකු ඉඩමක් තියෙනවා කියලා. ඒ වත්තේ තැනක තමයි වලලා තියෙන්නේ. ඉතින් එතනට ගියපු අනුහස් තාම ආවේ නැහැ. ඒක දැන් හොඳටම රෑ වෙලා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා අනුහස්ව හොයනකොට අනුහස් වැටලා ඉන්නවා දකින්නවලු දාඩිය පෙරාගෙන. ඊට පස්සේ මෙයා ඒගොල්ලන්ව හොස්පිටල් එක මේ අනුහස්ව හොස්පිටල් එකට ගෙනියනකොට ඒ වෙනකොටත් අනුහස් මැරිලා. හේතුව තමයි විෂගෝර සර්පෙක් යාට දෂ්ට කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ විෂගෝර සර්පයෝ දැනට ලංකාවේ නැහැ. මේගොල්ලෝ වඳ වෙච්ච කට්ටියක්. ඉතින් කොහොමද මේ වගේ සර්පෙක් ආවේ කියන එක වෙන ප්‍රශ්නයක් වෙනවා ඉතින්. ඔය අතරේ දැන් ඔන්න වනජීවියෙක්ත් එක්ක ඇවිල්ලා ඉන්නේ පොලිසියත් ඇවිල්ලා මංචනායක මැදුරේ මේක දැන් සර්ච් කරලා බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලන්ට හම්බෙනවා තවත් මිනිහක්. ඒක ඒ කියන්නේ සෑහෙන දුර්වල වෙච්ච මිනිහක්. සෑහෙන දුර්වර්ණ වෙච්ච කුණු වෙලා ඕජස් ගන්න මිනිහක් හම්බෙනවා. ඉතින් ඒ මිනිහා අරගෙන යනවා පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න මේ කවුද කියලා බලන්න. ඊට පස්සේ මේ අතර ඩෙන්ගු එකනොත් එනවා මදුරුවන්ට දුම් ගහන්න. ඉතින් දුම් ගහන්න ආවට පස්සේ එතකොට මේ දුම් ගහන කට්ටිය දසුනිගෙන් තමයි විස්තර අහන්නේ. අපි මේ කොහෙද ගහන්නේ කියලා. ඉතින් දසුනි කියනවා ඔය එළියේ මේ ටිකේ තමයි ගහන්න ඕනි කියලා එයා කියනවා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ දුම් ගහන කට්ටිය ගියාට පස්සේ පොලිසියෙන් එනවා. පොලිසියෙන් ඇවිල්ලා කියනවා මේ මැරලා තියෙන්නේ රණුදි ඒ කියන්නේ මෙයා සීයාගේ මිනිබිරි කියලා. ඊට පස්සේ දැන් ඒගොල්ලන්ට හෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ එයාගේ ෆෝන් එකේ තියෙනවා එයා ගොඩාක් කොල්ලොත් එක්ක chat කරපු ඒවා ඊට පස්සේ එයා යවපු වීඩියෝස් ෆොටෝස් ඒ දේවල් තියෙනවා. ඉතින් දැන් මේක ඇත්තටම මේ වගේ පවුලක දුවෙක් මේ වගේ දෙයක් කරා කිව්වම මේක ඇත්තටම කැලලක්නේ. ඒකින්ද ඉතින් තමන්ගේ සල්ලි බලයෙන් ඒ සීයා කරන වැඩේ මේ සිද්ධිය යට ගහනවා. දැන් ඔන්න ඔහොම ඉන්නකොට සිද්ධිය යට ගහලා ඉවර වෙලා දැන් ඔන්න ඩෙංගු මදුරුවන්ට දුම් ගහන කට්ටියත් යනවා. ඊට පස්සේ වනජීවියකින් ආවා සර්පෙක් හොයාගෙන ඒගොල්ලොත් යනවා. ඇත්තටම සර්පෙක් හිටියේ නෑ ඒ ගෙදර. ඊට පස්සේ දැන් ඔන්න කට්ටියම ගියාට පස්සේ හවස් වෙලා. හවස් වෙලා නිෂිදී යනවා මේ එයාගේ නිෂිදී දසුනී යනවා නැන්දම්මව බලන්න. සයුරිය බලන්න. ඒ වුණාට පුදුමේ කියන්නේ සයුරි මේ වෙනකොට මිය ගිහිල්ලා. ඒකට හේතුව තමයි හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා තමයි මිය ගිහිලා තියෙන්නේ. ඉතින් දැන් හිතා ගන්න බෑ එයාට එකපාරට මොකක්ද උනේ කියලා. එතකොට තමයි ආච්චිට මතක් වෙන්නේ අද දුම් ගහන කට්ටියක් ආවයි කියලා. ඊට පස්සේ එයා දසුනිගෙන් අහනවා කොයි තැන්වලද ඔයාලට දුම් ගහන්න කිව්වේ කියලා. ඉතින් දසුනි පෙන්නනවා මේ තැන්වල තමයි මං කිව්වේ කියලා. එතකොට නිෂිදි කියනවා ඒක වෙන්න විදිහක් නෑනේ. ලොකු අම්මලා කාමරේ ගාවත් ඒගොල්ලෝ දුම් ගැහුවා මෙහෙමයි කියලා. ඊට පස්සේ දැන් ආච්චිට හොඳටම කේන්ති වෙනවා. ආච්චි අහනවා දසුනිගෙන් ඔයා දන්නේ නැද්ද එයාට හුස්ම ගන්න අපහසු ප්‍රශ්නයක් තියෙනවා. එයා හැම වෙලේම ඉන්හේල් එකක් යූස් කරනවා. ඒව දැකලා නැද්ද? එහෙම කී ආච්චි බනිනවා මේ වෙලාවේ. දැන් මේ වෙනකොට ඒ කියන්නේ අවිෂ්කගේ අම්මනේ දැන් ඔය නැති වෙලා තියෙන. ඉතින් අවිෂ්කත් සෑහෙන දුකින් ඉන්නේ මේ වෙච්ච දේ යාටත් හිතා ගන්න බෑ. ඊට පස්සේ දැන් ඔහොම ඉන්නකොට දැන් පවුලේ ගොඩාක් කට්ටිය දැන් මැරලා ඉන්නේ. ඊට පස්සේ දැන් මේ පවුලේ ඉතින් වෙන සිද්ධිත් එක්ක ලියරගේ හස්බන්ඩ් හිතනවා මේ පවුලේ තවදුරටත් ඉන්න එක යාට සුදුසු නැහැ කියලා. මොකද ඒගොල්ලෝගේ ළමයාත් නැති වුණා. ඊට පස්සේ දැන් ලියරත් අසනීප වෙලා ඉන්නේ. ඒකින්ද ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා දැන් අපි මෙහෙන් ගියා නම් හොඳයි නේද කියලා. ඊට පස්සේ දැන් ඔන්න මේ දෙන කල්පනා කරලා ඉවර වෙලා උදේ ඇවිල්ලා ආච්චිට කියනවා උදේ පාන්දරම එනවා ඇවිල්ලා කියනවා ලියරගේ හස්බන්ඩ් මම තීරණය කරා මගේ වයිෆ් එක්ක ආපහු රට යන්න කියලා. ඔන්න මේක කියනකොට නිෂිදි චුට්ටක් කලබල වෙනවා. නිෂිදි කලබල වෙලා කියනවා මේ ඇයි මේක පාටම යන්නේ එහෙම කී කී. ඊට පස්සේ අනුහසුත් එනවා එතනට. අනුහසුත් අහනවා ඇයි මේ එක පාටම මෙහෙම යන්නේ එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි ලියරයි එයාගේ හස්බන්ඩ්ුයි දැන් ඔන්න ගෙදරින් පිටත් වෙනවා.
මේ අතරේ ඉතින් අද දැන් කවුරුත් පහන තියන්නේ ඒගොල්ලන්ට එහෙම පහන තියන්නවත් මානසිකත්වයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඔය වාඩි වෙලා බලාගෙන ඉන්නකොට නිෂින්දි අහනවා මං කට්ටියට බොන්න මොන හරි හදන් එන්නද. ඉතින් කට්ටිය කියනවා එහෙනම් කෝපි එකක් ගේන්න කියලා. ඒගොල්ලෝ ඇත්තටම සෑහෙන දුකින් ඉන්නේ මොකද එක දිගටම මරණ කිහිපයක්ම වුණානේ. ඒකින්ද. ඉතින් දැන් මේගොල්ලෝ ඉන්නකොට දැන් ඔන්න අහනවා. දැන් නිෂින්දි ගිහිල්ලා කෝපි හදනකොට දසුනි එනවා. ඊට පස්සේ දසුනි තමයි කට්ටියටම කෝපි අල්ලන්නේ. මෙහි වෙනකොට ඉතින් අවිෂ්කා කෝපි උගුරක් බොනවා. අවිෂ්කා එයාට හම්බෙච්ච කෝපි එක එයාට අග්ගාලා බීලා ඉවර කරනවා. බීලා ඉවර කරපු ෂණිකයෙන් එයා එකපාරට අර කටින් සෙම දාගෙන වැටෙනවා. ඒ වැටෙනකොට කට්ටිය බය වෙනවා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම දසුනිට බය වෙනවා. ඊට පස්සේ දසුනි ඊට පස්සේ මේ සීයාට අග්ගාලා ඇම්බියුලන්ස් එකකට කතා කරලා එයාගේ මිනිබිරියව හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. එයාට ඇඩ්මිට් කරනකොටත් එයා මැරිලා. එයාට සයනයිඩ් තමයි කැවිලා තියෙන්නේ. ඊට පස්සේ ඔහම ඉන්නකොට දැන් මේ දසුනිනේ දැන් මේ කෝපි හදාගෙන ආවේ. ඊට පස්සේ දැන් ඔන්න එයාව දැන් ඔන්න පොලිසියෙන් අල්ලගෙන. මොකද බඩුත් එක දැන් හොරු මාට්ටු වෙලා. ඒ කෝපි වල තිබිලා තියෙනවා සයනයිඩ් විෂ. හැම කෝපි එකකම සයනයිඩ් විෂ තියලා තියෙනවා. දසුනි කියන්නේ කෝපි බොන එක්කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එයා යාට හදාගෙන නැහැ අනිත් අයට හදලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මිනිමරුවා තමයි දසුනි. ඔන්න දැන් එක චැප්ටර් එකක් ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නවා චැප්ටර් 2 එක. දැන් දසුනි දැන් හිරේ ඉන්නේ දසුනිව හිරේට දාලා කියලා ආරංචි වෙලා ටක් ගාලා දසුනිගේ අම්මා එනවා දසුනිව බලන්න. ඉතින් දසුනිව බලන්න ඇවිල්ලා දසුනිගේ විස්තර, ඒ කියන්නේ විස්තර කියන පොලිසියට ඇවිල්ලා අඬ කියනකොට එතන ඉන්න පොලිස් නිලධාරියෙක් කියනවා දැන් අපේ OIC මහත්තයා එනවා එයාට කියන්න කියලා. ඉතින් OIC මහත්තයා වෙන කවුරුත් නෙමෙයි දසුනිගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්. ඊට පස්සේ දසුනිගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා දැන් දසුනිගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් දන්නවා එයත් එක්ක තිබ්බ affair එක මෙයා නැවැත්තුවේ මේ වගේ ධනවත් පවුලක විවාහයක් කරගන්න කියන එක දැන් එයා හොඳින් දන්නවා. ඉතින් මෙයා දැන් හින් පාසුත් කරනවා. ඔයා ලොකු තැනකින් මැරි කරානේ දැන් ඔයාට සනීපද එහෙම කී දැන් ඔන්න හින්ට ගහලා මෙයා අහනවා මොකද වුනේ? ඔයා කොහෙන්ද මේ සයිනයිඩ් හොයාගත්තේ? ඇයි මෙයාලව මැරුවේ? ඔයාට ඕනි කරලා තිබ්බේ මෙයාලා ඔක්කොගෙම මේ පලිගන්නද එහෙම කියලා. ඊට පස්සේ දැන් ඔන්න දසුනිය වෙලාවේ කියනවා මම මොකටද මගේ පවුලෙන් පලිගන්නේ කියලා. ඊට පස්සේ මේ එතකොට hina වෙලා කියනවා ඔයාගේ පවුල වෙන්න විදියක් නැහැ ඒගොල්ලෝ. මොකද ඔයාගේ පවුල ඒගොල්ලෝ වෙනවා. ඒගොල්ලෝ වෙන්නේ මේ මැරි කරපු හින්දා අවිෂ්කව එහෙම නැතුව ඒ ඔයාගේ පවුල නෙවෙයි කියලා. ඊට පස්සේ කියනවා නෑ ඒගොල්ලෝ තමයි මගේ පවුල. සයුරි කියලා කියන්නේ මගේ අම්මා, දර්ශන් කියලා කියන්නේ මගේ තාත්තා කියලා. එයා එයාගේ කරේ දාගෙන හිටපු ලොකට් එකක් පෙන්නනවා. ඉතින් ඇත්තටම සයුරි කියලා. ඇත්තටම දසුනි කියලා කියන්නේ රම්‍ය අරන් හදාගත්ත දුවෙක්. ඒ කියන්නේ ඒක මෙහෙමයි වෙන්නේ. රම්‍යාට ඉඳලා මේ කවුද යාගේ දසුනිගේ අම්මට ඉඳලා තියෙන්නේ ඇත්තටම ට්වින්ස්ලා දෙන්නේ. ඒ දෙන්න ඒ කියන්නේ දසුනිගේ තාත්තයි රම්‍යාගේ ළමයි දෙන්නයිත් එක්ක දැන් ඔන්න යනවා. යනකොට ඔන්න දසුනි කතාව මෙන්න මෙහෙමයි. දැන් ඔන්න කමලි මහත්මියටයි යාගේ හස්බන්ඩ්ටයි ඉඳලා තියෙන්නේ දුවලා දෙන්නේ. ඒ දෙන්නා ට්වින්ස්ලා. ඉතින් මේගොල්ලෝ දවසක් ට්‍රිප් එකක් යනකොට කැලෑවක් අයිනේදී ඒ කියන්නේ කැලෑවත් එක්කම තමයි වංගුව තිබිලා තියෙන්නේ. ඉතින් කැලෑ ප්‍රදේශක මේ වංගුවේදී තව වාහනයක් මේගොල්ලන්ගේ වාහනේ හැප්පෙනවා. ඉතින් ඒ හැපිච්ච වාහනේ එකපාරටම ගිනි ගන්නවා. මේ රියාන තුලින් කවුද? කමලි මහත්මියගේ ළමයි දෙන්නෙක්ගෙන් සෑහෙන පුංචි ළමයි දෙන්නෙක් යාට ඉන්නේ. ඒ ළමයි දෙන්න එතනම මැරෙනවා. ඊට පස්සේ කමලි මහත්මිය එළියට විසික් වෙනවා. ඒ වගේම අර ගිනි ගන්න වාහනෙන් ළමයිකුත් බීමට වැටෙනවා. ඉතින් මේ දැන් ඔන්න කට්ටිය වට වෙනකොට මේගොල්ලෝ කරන වැඩේ ඒ ගිනි ගන්න වාහනේ එක ගෑනු කෙනෙක්ට පණ තියෙනවයි කියලා දැනගෙන කට්ටිය ඒ ගෑනු කෙනාවයි මේ කමලි මහත්මයා යාගේ හස්බන්ඩුයි තව ළමයෙකුයි තමයි අර හොස්පිටල් එකට දාන්නේ. ඉතින් හොස්පිටල් එකට දැම්මට පස්සේ හොස්පිටල් එකේ කට්ටිය හිතන්නේ මේ ජෝඩුවගේ ළමයා තමයි දසුනි කියලා. මේ වෙනකොට තමන්ගේ ළමයි මරුණයි කියලා කමලි මහත්මියගේ කවුද? හස්බන්ඩ් දැනගෙන ඉන්නා. ඉතින් දැන් හස්බන්ඩ් හිතනවා මේ අපේ බබාලා නැති වුණත් මෙයා අපිට දෙවියෝ දුන්න තෑග්ගක් කියලා. ඒ දසුනිව හදාගෙන තියෙනවා. එතකොට දසුනි තමයි ඇත්තටම මංචනායක පවුලේ දියණිය. ඉතින් එයාගේ කියන්නේ ඒ ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ එයාගේ කරේ ලොකට් එකක් තිබිලා තියෙනවා. ඒ ලොකට් එකේ ඉන්නේ මේ
එයාගේ අම්මා. ඒ කියන්නේ සයුරිගේ මූණ. හැබැයි සයුරි සෑහෙන බරපතල ලෙස පිළිසුම් තුවාල ලැබපු හින්දා මෙයාට ප්ලාස්ටික් සර්ජරි එකක් කරනවා. ඉතින් දැන් කවුද සයුරි තමයි තමන්ගේ අම්මා කියලා දසුනි දැනගන්නේ එදා නිෂිදි ඒ කියන්නේ දසුනි ගෙදර ආවට පස්සේ එයාට ස්ටෝර් රූම් එකට ගියානේ. ස්ටෝර් රූම් එකේ තිබ්බ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක දැකලා දසුනි අහනවා මේ කවුද කියලා. එතකොට කියනවා මේ තමයි අවිෂ්කගේ අම්මා සයුරි කියලා. එතකොට දසුනිට හිතා ගන්න බැරි වෙනවා මම මේ මැරි කරේ මගේම අයියද කියලා. ඉතින් ඒ දේවල් එක්ක දසුනි චුට්ට චුට්ට අර අවිෂ්කගෙන් ඈත් වෙන්න පොඩි try එකක් දෙනවා. ඒත් යට කරගන්න දෙයක් නැහැ. මොකද මේක මෙයා විතරනේ දාන්නේ. ඉතින් එයා ඒක සද්ද නොකර තියන් ඉන්නවා. දැන් මේක පොලිසියට කිව්වට පස්සේ ඒ පොලිසිය ඒ කියන්නේ OIC ගේ නම එෂානුත් පුදුම වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ එෂාන් ඊට පස්සේ කියනවා හරි මම මේක බලන්නම් කියලා. එෂාන් එයාගේ කියන්නේ මංචනායක මැදුරේ මේ වෙනකල් වෙච්ච මිනීමැරුම් ගැන එයා රිපෝට්ස් ටික පරීක්ෂා කරගෙන යනවා. මේ අතර මංචනායක මැදුරේ තවත් අමුතුම දෙයක් වෙනවා. දැන් මේ වෙනකොට මංචනායක මැදුරේ ඉන්නේ වයසක ජෝඩුව. ඒ කියන්නේ ආච්චි සීයයි දර්ශනුයි නිෂිදී අවිෂ්කයි විතරයි. ඉතින් මේ අතර එකපාරටම නිෂිදි මහරෑ නැගිටලා හිමින් අඩිය තියලා උඩ තට්ටුවට යනවා. උඩ තට්ටුවට ගිහිල්ලා අවිෂ්කව හම්බ වෙනවා. අවිෂ්කව හම්බුනාට පස්සේ අවිෂ්කයාව ආදරෙන් බදා ගන්නවා. අපේ මිෂන් එක සක්සස් නේද කියලා එදෙන කතා වෙනවා. මේ කියන්නේ අවිෂ්කයි නිෂිදි හිතාමතාම තමයි මේ මංචනායක පවුලේ කට්ටියව මරලා තියෙන්නේ. ඒගොල්ලොන්ව මරලා විතරක් නෙවෙයි. ඒකට දසුනිව අහු වෙන විදිහට තමයි මේගොල්ලෝ මරලා තියෙන්නේ. ඒකටත් ඒගොල්ලෝ ගාව හේතුවක් තියෙනවා. නිෂිදි මැරිකරේ අනුහස්සනේ අනුහස් කියලා කියන්නේ සෑහෙන නපුරු දරුණු මිනිස්සෙක්. ඉතින් මෙයා අනුහස් සෑහෙන නිෂිදිට වද දීලා තියෙනවා. ඉතින් එයාට ඒව දරා ගන්න බැරුව එයා එකපාරක් නෙවෙයි කිහිප පාරක්ම එයා අම්මලාගේ ගෙදර ගියත් ඒ කියන්නේ අම්මලා එයාව බාරගෙන නැහැ. මොකද වංචනායකලාත් එක්ක තරහ වෙන්න බැරි කමට හැම වෙලේම ඒ අම්මලා කියන්නේ මෙයාට ඉවසීමෙන් ඉන්න ඒක තමයි කියන්නේ. ඉතින් ඒ දේවල් එක්ක කොහොමත් නිෂිදිට සෑහෙන තරහක් තිබිලා තියෙනවා මේ මංචනායක පවුලේ කට්ටියත් එක්ක. මොකද මංචනායකලා කොයිම වෙලාවකවත් නිෂිදිව තමන්ගේ දුවෙක් විදිහට පිළිගත්තෙත් නැහැ. නිෂිදිට කොච්චර අරයා ගැහුවත් බැන්නත් මොනවා කරත් ඒගොල්ලෝ නිෂිදිගේ වැරද්දක් තමයි හොයාගන්නේ. අනිත් එක අවිෂ්ක කියලා කියන්නේ අරන් හදාගත්ත ළමයි. මොකද නිෂිදි මේ විදිහට දිගින් දිගටම අනුහස්ගෙන් අඩන් තේට්ටම් වලට ලක් වෙනකොට ඒ වෙනුවෙන් හඩක් නගපු එකම එක්කෙනා තමයි අවිෂ්ක කියලා කියන්නේ. ඉතින් අවිෂ්ක මේ වෙනුවෙන් හඩ නගපු හින්දා දවසක් තරහ ගිහිල්ලා සුනිමල් කියන්නේ සීයා කියනවා ඔයාට මේ මංචනායක පවුලේ වෙන දේවල් වලට කතා කරන්න බෑ මොකද ඔයා අරන් හදාගත්ත කෙනෙක්. ඒකට හේතුව තමයි සයුරිගේ දර්ශන්ගේ ළමයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මැරලා තියෙනවා. ඒ මැරුණ නිසා තමයි අපි ඔයාව අරන් හදාගත්තේ. ඔයා අනාථ ළමෙක්. අපි ඔයාට මෙච්චර කාල කන්න බොන්න දීලා අධ්‍යාපනය දීලා අපේ තත්ත්වයට අපි ඔයාව ගත්ත. දැන් ඔයාට තියෙන්නේ අපි වෙනුවෙන් මේ බිස්නස් දියුණු කරගෙන අපේ නම ඉදිරියට ගෙනියන්න විතරයි. ඔයාට බෑ අපේ පවුල් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කියලා. මෙයා එදා තමයි තේරුම් ගන්නේ මේ ඉන්න කට්ටිය තමන්ගේ පවුලේ කට්ටිය නෙමෙයි කියලා. ඒ දවස්වල ඉඳන්ම නිෂිදිගේ දර්ශන්ගේ අතර අනියම්පෙමක් තිබිලා තියෙනවා. මේ දෙන්න එකතු වෙලා ගොඩාක් කාලේ ඉඳන් ප්ලෑන් කරලා තමයි මේ ප්ලෑන් එක ගහලා තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේගොල්ලෝගේ ප්ලෑන් එක සක්සස් වෙලා තියෙනවා. ඔන්න ඔහොම ඉන්නකොට දැන් ඔන්න දවසකට පස්සේ තමයි දසුනිව උසාවියට දාන්න දෙන්නේ. මොකද උසාවියෙන් තමයි වැරදිකාරයද නිවැරදිකාරයද කියලා තීරණය කරන්නේ. ඉතින් මෙයාව දවසක් තියලා, ඒ කියන්නේ උසාවි දාන්න දවසකට කලින් එෂාන් යනවා සුනිමල් මංචනායකව හම්බෙන්න. ඒ යනකොට දර්ශනුයි අවිෂ්කයි ඒ කාමරේ ඉන්නවා. එතකොට දැන් සුනිමල් කියනවා කමන්නේ මේ ඉන්නේ මගේ මුණුබුරයි පුතයි ඉන්නේ. ඔයාට කියන්න තියෙන දේ කියන්න කියලා ඉන්ස්පෙක්ටර්ට කියනවා. එතකොට ඉන්ස්පෙක්ටර් කියනවා නැහැ මට ආව තනියෙන් හම්බෙන්න ඕනේ. තනියෙන් තමයි දෙයක් කියනවා නම් කියන්නේ. දැන් මේකත් එක්ක මේ ඇටිටියුඩ් එකත් එක්ක ඇත්තටම කිව්වොත් ඒ 100ට සෑහෙන තරහ යනවා. මොකද එයා ඇවිල්ලා බලවත් පුද්ගලයෙක්. යාට සල්ලි තියෙනවා, බලය තියෙනවා. එයාට පොලිස් කාරයෙක් මේ විදිහේ පාට් එකක් දැම්මයි කොහොම යාට තරහ යනවා. ඊට පස්සේ එයා කියනවා දන්නවද මට ආව ඕනේ තැනකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඔයා මං කවුද කියලා දැනගෙනද කතා කරන්න කියලා. ඊට පස්සේ ෂාන් බය නැතුව කියනවා මම දන්නවා.
ඊට වඩා මම කියන ආරංචිය ඔයාට ඊට වඩා වැදගත් වෙයි. ඔයා කැමති නම් මේ දෙන්නම එළියට යවලා අහන්න නැත්නම් මම යන්නම් කියලා එයා යන්න හදනවා. ඒ යන්න හදනකොට දර්ශන් කියනවා නෑ තාත්තේ ඔයා අහන්න මෙයා කියන්නේ මොකද්ද කියලා අපි එළියට යන්නම් කියලා. දැන් ඔන්න දෙන්න එළියට යනවා. ඒ කියන්නේ දර්ශනුයි යාගේ පුතා අවිෂ්කයි. ඊට පස්සේ ගියාට පස්සේ කියනවා මම දන්නවා ඔයාගේ දුව ඔයාගේ අර මීට අවුරුදු ගාණක් මීට අවුරුදු 25කට කලින් මිය ගියපු දුව ඉන්න තැන ගැන මම දන්නා විස්තරේ. එයා ඉන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ කියලා එයා ඇඩ්‍රස් එකත් කියලා කියනවා. මට පුළුවන් ඔයාගේ දුව ඔයාට ආපහු මුණ ගස්සන්න. හැබැයි මට ඒ වෙනුවෙන් කෝටි 3ක් ඕනේ කියලා. ඊට පස්සේ සෝනි මල්ලි කියන්නේ 100ට ඉතින් සල්ලි කියන්නේ nothing නේ. ඒකින්ද එයා කෝටි 3ක් ලියලා දෙනවා. චෙක් එක ලියලා දුන්නාට පස්සේ ආයේ චෙක් එකේ මොනවද චෙක් එක අතට ගත්තට පස්සේ එෂානේ චෙක් එකේ පුංචි දෙයක් ලියනවා. ඊට පස්සේ ලියලා ඉවර වෙලා එයා ඒ චෙක් එක ආපහු චෙක් එක ගන්න නැතුව මේ සුඩින්ම තියලා එනවා. ඊට පස්සේ දැන් මේ කතාව අහගෙන ඉන්නවා නිෂින්දි. හොර රහසේ නිෂින්දි අහගෙන ඉන්නවා. නිෂින්දි අහන් ඉඳලා ආවිෂ්කට කියනවා මේ පවුලේ ඇත්තම දුව ඔන්න හම්බෙලා තියෙනවා. එයා ඉන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකේලු. අපි මේ ඇඩ්‍රස් එකට ගිහිල්ලා මේ ළමයා ඉක්මනට මරමු කියලා. ඊට පස්සේ දැන් නිෂින්දි යනවා ටක් ගාලා වාහනය තමන්ගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා ඒ ඇඩ්‍රස් එකට. මේ වෙනකොට 100 ටක් ගාලා දර්ශන්ට කතා කරලා කියනවා අපේ පවුලේ තව උරුමකාරයෙක් ඉන්නවා අපිට එක උරුමකාරියක් මිස් වුණානේ. ඒ තමයි අපේ දුව, ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච මගේ මිනිබිරි. අපි ටක් ගාලා යන් එයාව හොයාගන්න කියලා. ඊට පස්සේ දැන් ඔන්න එහෙම කියලා මේගොල්ලෝ දැන් ඒ කියන්නේ දර්ශනුයි අවිෂ්කයි දැන් ඔන්න යනවා. ඒ යනකොට නිෂින්දි ඒගොල්ලන්ට කලින් ගිහිල්ලා නිෂින්දි ඒගොල්ලන්ට කලින් ගිහලා දැන් මේ ගෙදර දොර අරගෙන යනවා. ඒ දොර අරගෙන යනකොට ගෑනු ළමෙක් නිදාගෙන ඉන්නවා. එතකොට අර දැන් එෂාන් කලින් කිව්වා මේ ළමයාගේ පිටේ තියෙනවයි කියලා ලොකු ලපයක්. ඒ වගේම අතේ පිච්චිච්ච තුවාලයක් තියෙනවා කියලා දකිනවා. ඊට පස්සේ දැන් මෙයා හිතනවා මෙයා තමයි මේ පවුලේ ඉන්න එකම උරුමකාරී කියලා. මෙයා කරන වැඩේ යාව මරන්න පිස්ටල් එකක් අරගෙන යාව මරන්න හදනකොටම පිටිපස්සෙන් ආපු කවුරු හරි නිෂින්දිට ගහනවා. නිෂින්දිට ගැහුවට පස්සේ නිෂින්දිට සිහි නැති වෙනවා. ඊට පස්සේ දැන් දර්ශනුයි අවිෂ්කයිත් යනවනේ දැන් මේ ඒ ගෙදරට ගිහිල්ලා බලනකොට නිෂින්දිගේ වාහනේ තියෙනවා නිෂින්දි නැහැ. ඊට පස්සේ දැන් ඔන්න අවිෂ්ක හිමීට යනවා. ගේ ඇතුළට යනකොට අවිෂ්ක දකිනවා කවුද මේ ගෑල් ළමයා කියලා. ඊට පස්සේ යා මෙච්චර වෙලා හංගන් හිටපු පිස්ටල් එක අතට අරගෙන යාට වෙඩි තියන්න හදනකොටම එයාගේ ගෙදර පොලිසියෙන් වට කරලා කවුද අවිෂ්කව අල්ලගන්න. ඊට පස්සේ දැන් ඔන්න එතනින් ඒ සීන් එක ඉවර වෙනවා. ඔන්න දැන් දෙවෙනි සීන් එකටත් එනවා. හරිද? දැන් ඔන්න ඔයාලට මතක ඇති මම කිව්වා මංචනායකලගේ ගෙදරදී මංචනායක කෝටි 3ක චෙක් එකක් එෂාන්ට දෙනවා. එෂාන් ඒ චෙක් එක අතට අරගෙන යම්කිසි දෙයක් ලියනවා. එයා ලියලා තියෙන ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එකට ආච්චි සීයයි දැන් ඔන්න යනවා. ආච්චි සීයයි ගියාට පස්සේ එෂාන් ඒගොල්ලෝව පිළිගන්නවා. පිළි අරගෙන කියනවා මම දන්නවා ඔයගොල්ලන්ගේ පවුලේ මේ හැමදේම උනේ ස්වාභාවික මිනිමැරුම් නෙවෙයි මේක මිනිමැරුමක්. මොකද ස්වාභාවික මරණ වෙන්න විදිහක් නැහැ. ඒ වගේම මම මිනිමරුව කවුද කියලාත් දන්නවා කියලා. එතකොට ආච්චි සීයා hina වෙලා කියනවා අපිත් දන්නවා මිනිමරුව කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි. අර දුප්පත් කෙල්ල දසුනි කියලා. ඊට පස්සේ ෂාන් hina වෙලා කියනවා නෑ දසුනි නෙවෙයි මිනිමරුව. මං ඔයාලට මේ මිනිමරුව කවුද කියලා හරියටම පෙන්නන්නම්. ඊට කලින් මගේ කතාව අහලා ඉන්න කියලා. ඉතින් ආච්චි සීයායි වාඩි වෙනවා. හරි. ඔන්න දැන් මේ පවුලේ මරණ සිද්ධ වෙච්ච විදිය ගැන තමයි කියන්නේ. දසුනිගේ ආගමනයත් එක්ක ඉස්සල්ලාම මැරුණේ අකිල. අකිල මැරෙන්නේ heart attack එකකින් කියලා කිව්වට ඇත්තටම එයා මැරෙන්නේ heart attack එකකින් නෙවෙයි. එයාට કૃතිමව heart attack එකක් හදලා තියෙනවා. මොකද එයා බොන මත්ද්‍රව්‍ය වලට, ඒ කියන්නේ මත්පැන් වලට LSD කියන මත්ද්‍රව්‍ය දාලා තියෙනවා. ඒක නිසා තමයි එයා මැරලා තියෙන්නේ. එයාට heart attack එකක් ඇවිල්ලා. ඊට පස්සේ එයාගේම wife සමීරා. සමීරා මැරලා තියෙන්නේ නිදිපෙති බීලා. හැබැයි මේ නිදිපෙති වල වෙනසක් තියෙනවා. මොකද මේව ගන්නෙ මානසික රෝගීන්. බරපතල තත්ත්වයේ මානසික රෝගීන්ට නිදා ගන්න තමයි මේ බෙහෙත් මේ දෙන්නේ. මේවා සාමාන්‍ය ෆාමසි වලින් ගන්න බෑ. ඒ වගේම වෛද්‍ය නිර්දේශකින් තොරව මේ වගේ දෙයක් කොහොමත් ගන්න බෑ. ඉතින් ඒක හින්දා එතනත් මරණය සැකසහිතයි. ඊට පස්සේ ලියරයි
එයාගේ හස්බන්ඩ්‌ගේ ගිය වාහනේත් ඇක්සිඩන්ට් වෙනවා. ඒ ඇක්සිඩන්ට් එකකින් ලියරයි එයාගේ හස්බන්ඩ්‌යි මැරෙනවා. හැබැයි මේගොල්ලොන්ගේ මරණ සැකේ කෙලින්ම එල්ල වෙන්නේ ඒගොල්ලෝ ඒ දවසේ පාවිච්චි කරපු වාහනේට. ඒ වාහනේ මංචනායක පවුලට අයිති වාහනයක් නෙවෙයි. ඒගොල්ලෝ හයරකට ගත්ත වාහනයක්. මොකද ලියරා අයියාගේ හස්බන්ඩ්‌නුයි ලංකාවේ කට්ටිය නෙවෙයි. ලංකාවට ආවට පස්සේ එයාලගේ පාවිච්චියට ඒගොල්ලෝ වාහනයක් අරගෙන තියෙනවා. හැබැයි මේ වාහනේ ගත්ත සමාගම කියලා තියෙනවා. සමාගමේ ඩීටේල්ස් බලනකොට මේ වාහනේ සර්විස් කරලා තියෙනවා. මේ වාහනේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. එතකොට එෂාන් මේ වාහනේ ගැන හොයාගෙන යනකොට ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මේක ලක්ෂරි කාර් එකක්. ඒ නිසා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මේකේ එයා බෑග් එක ඔන් වෙලා තියෙනවා. හැබැයි එයා බෑග් එක ඔන් වෙලා ඒකෙන් නිකුත් වෙච්ච විෂදුමක් නිසා තමයි ඒ විෂදුම ආග්‍රහණය කරපු නිසා තමයි ලියරයි එයාගේ හස්බන්ඩ්‌යි නැති වෙලා තියෙන්නේ. ඒතකොට ලියරයි එයාගේ හස්බන්ඩ්‌යි නැති වෙන්න කෙනෙක් ප්ලෑන් කරලා තමයි මේ දේ කරලා තියෙන්නේ. මොකද සාමාන්‍ය වාහනයක එයා බෑග් එක ඔන් වුණා කියලා විෂදුමක් එන්නේ නැහැ. ඊට පස්සේ මරණේ අනුහස්ගේ. අනුහස් අතර මිය ගිහිල්ලා තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. කවුරුම හරි එයාගේ ඇඟට සර්ප විෂ ඉන්ජෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම එයාගේ කකුලේ සර්පෙක් දෂ්ට කරා කියන පාරකුත් තිබිලා තියෙනවා. හැබැයි මේ පාර ගැන හරියටම බලනකොට සර්පයාගේ ඉස්සරහා දල දෙක අතර තියෙන දුරට වඩා ලොකු දුරක් මේ දෂ්ට කිරීමේ තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි કૃතිමව නිර්මාණය කරපු ආකෘතියකින් තමයි මෙයාව මරලා තියෙන්නේ. රණුදිගේ මිය යාම ගැන නම් ඇත්තටම කතා කරන්න විදිහක් නැහැ. මොකද එයාගේ බොඩි එක සෑහෙන විදිහට ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් එයා මැරුණේ කොහොමද කියන්න විස්තරයක් නැහැ. ඊට පස්සේ දැන් ওই විදිහට තමයි කට්ටිය මැරලා තියෙන්නේ. ඊට පස්සේ දර්ශන්ගේ වයිෆ් වෙන සයුරි. සයුරි මැරලා තියෙන්නේ විෂදුමක් ආග්‍රහණය කරලා. හැබැයි ඩෙංගු මදුරුවන්ට ගහන දුම නම් නෙවෙයි. එයාගේ ඇඟ ශ්වසන පද්ධතියේ තිබිලා තියෙන්නේ වෙනම විෂදුමක්. ඉතින් මේ දේවල් කියනකොට ඇත්තටම ආශ්චර්ය සිරයි හිතා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ අන්තිමට කියනවා මේ ඔක්කොම කරේ දසුනි කියලා හිතනවා නම් ඒක වැරදි. දසුනි තමයි ඔයගොල්ලන්ගේ පවුලේ ඇත්තම දියණිය. මේ තියෙන DNA රිපෝට් එක කියලා. එයා DNA රිපෝට්ස් උත් පෙන්නනවා. ඇත්තට මේ DNA රිපෝට්ස් වලින් තේරෙනවා දසුනි කියන්නේ මංචනායක පවුලේ කෙනෙක් කියලා. ඉතින් දසුනි නෙවෙයි නම් වැරදිකාරයා කවුද කියලා ඒගොල්ලෝ අහනකොට මෙයා CCTV දර්ශන පෙන්නනවා. එයා අර කිව්ව ගෑන් ළමයාව නිෂින්දී අවිෂ්කයි මරන්න try කරපු එක. ඉතින් මේක දැනගත්තට පස්සේ ඇත්තටම වංචනායකට සෑහෙන තරහ යනවා. ඉතින් එයා ඒකින්ද කියනවා එතනදි මේගොල්ලෝව මරලා දාන්න මම ඔයාලට ඕන තරම් සල්ලි දෙන්නම් කියලා. ඒ වගේම මේගොල්ලෝ නඩුව ඉල්ලාස් කරගත්ත හින්දා දසුනිට එළියට එන්නත් පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔන්න මේ කතාවේ තුන්වෙනි chapter එකත් ඉවර වෙනවා. ඊට පස්සේ දැන් එළියට ආපු දසුනි මංචනායක පවුලේ දුවෙක් විදිහට දැන් ඔන්න හැදෙනවා. ඒ හැදෙනකොට හැදිලා වැඩිලා ඉතින් මෙයා ඉන්නවා. ඒ ඉන්නකොට එෂාන් නිතරම මෙයාව බලන්න එනවා. ඉතින් ඒගොල්ලන්ගේ ආදරේ අලුත් වෙනවා. මොකද එෂාන් කියලා කියන්නේ දසුනිගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්. ඔන්න ඉතින් අවුරුද්දක කාලයකට පස්සේ එෂානුයි දසුනියි ඔන්න මැරි කරනවා. මැරි කරලා ඉවර වෙලා මේගොල්ලොත් මංචනායක පවුලෙම තමයි ඉන්නේ. ඉතින් දැන් මේ වෙනකොට තමන්ගේ බිස්නස් ඔක්කොම ටික සුනිමල් දර්ශනට දීලා ඉවරයි. ඒ වගේම රම්‍යත් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද එයා සෑහෙන ලෙඩ වෙලා තියෙනවා මේ අවුරුද්දක ඇතුළත කාලේ. මොකද එයා දැන් සෑහෙන වයසයිනේ ආච්චි කෙනෙක්නේ. ඒකින්ද. ඉතින් දැන් කොහොම හරි දසුනි එෂානුයි මැරි කරලා බොහොම සන්තෝෂෙන් ඉන්නවා ඉතින්. ඔහොම ඉන්නකොට ඒගොල්ලන්ට සුබ ආරංචියක් හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ දෙන්න තුන්දෙනා වෙන්න යන්නේ. ඉතින් දසුනිට දැන් හැම සැප සම්පතක්ම තියෙනවානේ. දැන් දසුනි ලස්සන පුංචි පුතෙක් බිහි කරනවා. ඉතින් දැන් ඒ චූටි පුතාට නම තියෙනවා සයුරා කියලා. ඉතින් සයුරංග ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් දැන් සයුරංග හම්බුනාට පස්සේ එෂාන් කියනවා අපි බාරයක් වුණා වාට මතකද මේ වගේ පන්සලකට අපි ඒ පන්සලට යන් කියලා. ඇත්තට මේ පන්සල තියෙන්නේ නුවරඑළිය පැත්තේ බොහොම පාළු ප්‍රදේශයක කන්දක් උඩ තමයි පන්සල තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් දසුනට මතක නැහැ එහෙම දෙයක් බාර වුණාද කියලා. ඉතින් දසුන ඒත් තමන්ගේ හස්බන්ඩ්ට තියෙන ආදරයට ඒ ගැන වැඩි විස්තරයක් අහන්න නැතුව එයා යනවා එයාගේ හස්බන්ඩ්‌යි තාත්තයි සීයයි එක්ක. මොකද රම්‍ය ඇත්තටම සෑහෙන දුරට
ලෙඩ වෙලා ඉන්න ඉඳ රම්‍යව ගෙදර තියලා මේගොල්ලෝ යන්නේ. ඉතින් ඔහොම යනකොට දැන් ඔන්න පුංචි පුතත් යනවා ඒගොල්ලොත් එක්ක. පුංචි පුතා තාම ඉපදිලා මාස 6ක් විතර තමයි වෙන්නේ. ඔහොම ගියාට පස්සේ දැන් ඔන්න කඳවුරටම යනවා. කඳවුරටම ගියාට පස්සේ එයාගේ තාත්තා, ඒ කියන්නේ දසුනිගේ තාත්තා එයාව එක්කන් යනවා. එතන අර පල්ලෙහා කොච්චර ලස්සනද කියලා පෙන්වන්න. ඉතින් ඇත්තටම දසුනි උස තැන් වලට බයයි. ඉතින් එයා තාත්තට කියනවා මම නම් බයයි මේ කියලා. ඉතින් තාත්තා එයාගේ බබාවත් අරගන්නවා. ඉතින් ඊට පස්සේ කියනවා බලන්න දුව කොච්චර ලස්සනද වටපිටාව කියලා. එකපාරටම මේ තාත්තා කරන වැඩේ එයාගේ දුවව එයා හිතාමතාම තල්ලු කරනවා. ඉතින් එයා ඇත්තටම කිව්වොත් දසුනි ඒ වෙලාවේ මිය යනවා. එතකොට එයාගේ තාත්තටයි සීයටයි මතක් වෙනවා මීට අවුරුදු 30කට කලින් වුණේ මොකක්ද කියලා. ඇත්තම කිව්වොත් එයාගේ දර්ශන්ගේ සුනිමල්ගේ ප්ලෑන් එකකට අනුව තමයි දසුනි පොඩි කාලෙදිම මරන්න හදලා තියෙන්නේ. මොකද දර්ශන්ටයි සයුරටයි එක පළවෙනි පාර පුතෙක් හම්බෙලා තියෙනවා. එයා තමයි අවිෂ්ක කියන්නේ. අවිෂ්කට පස්සේ තමයි දසුනි ඉපදෙන්නේ. ඉතින් දසුනි ඉපදිච්ච ගමන්ම එයාගේ කේන්දරයට අනුව කවදා හරි මේ දසුනි හින්දා දසුනි මේ පවුලේ තවදුරටත් ජීවත් වුණොත් දසුනි හින්දා එයා මංචනායක පවුල සදහටම නැති වෙලා යනවයි කියලා ඒ කේන්දරේ තියෙනවා. ඒ කියන්නේ දසුනි කියලා කියන්නේ මංචනායක පවුලට බොහොම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද සුනිමල් කියලා කියන්නේ ওই කේන්දර සෑහෙන විදිහට විශ්වාස කරන එක්කෙනෙක්. ඉතින් මෙයාට උවමනා වෙනවා දසුනිව මරන්න. ඉතින් දසුනිව මරන්න එහෙම ලේසියෙන් මරන්න බෑ. මොකද එයා ඇවිල්ලා මංචනායක පවුලේ මිනිබිරියක්නේ. ඉතින් සුනිමල් කරන වැඩේ යාගේ පුතා දර්ශන්ට මේ විස්තරේ කියලා දසුනි මොන්ටිසෝරි ගිහිල්ලා එන ගමන් කාර් ඇක්සිඩන්ට් එකක් වෙච්ච විදිහට තමයි මරන්න හදන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දසුනිව මරන්න මේගොල්ලෝ ප්ලෑන් කරපු දවසේ දසුනිගේ අම්මා, ඒ කියන්නේ සයුරි, එයාගේ අයියා අවිෂ්කයි මේ වාහනේට නැගලා තියෙනවා. ඉතින් සුනිමල්ලා දැනන් හිතලා නෑ මේගොල්ලොත් වාහනේ ඉන්නවයි කියලා. ඒගොල්ලෝ ප්ලෑන් කරපු විදිහට ඇක්සිඩන්ට් එක කරලා තියෙනවා. ඒ වෙලාවේ සයුරි මොලේ පාවිච්චි කරලා දසුනිව එළියට දාලා තියෙනවා. ඒ එළියට දැම්මට පස්සේ තමයි කමලනී මහත්මියට මේ දසුනිව හම්බෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ හිතලා තියෙන දසුනි මැරුණයි කියලා ඇත්තටම. ඒ වෙලාවේ ඇත්තටම දසුනි මැරුන්නේ නැහැ. දැන් ඒ කේන්දරවලට අනුව දේවල් නම් ඇත්තටම සත්‍යයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද දසුනිගේ ආගමනයත් එක්ක තමයි නිෂිදී අවිෂ්කයි එකතු වෙලා මේ කට්ටියව මරාගෙන ගියේ. ඔන්න ඒක නිසා තමයි මේ තවදුරටත් මංචනායක පවුලට ප්‍රශ්නයක් වෙයි කියලා තමන්ගෙම දියණියව දර්ශන් මරන්නේ. මොකද දැන් මේ වෙනකොට යාළට ඉන්නව පුතෙක්. ඒ කියන්නේ මංචනායක පරම්පරාව ඉදිරියට ගෙනියන්න පුළුවන් පුතෙක් මේගොල්ලන්ට ඉන්නවා. ඒකෙන්ද මේගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔහොම හිතලා ඒගොල්ලෝ දසුනිය මරනවා. මරලා ඉවර වෙලා දර්ශන් කිසිම හිතේ තෙතමනයක් නැතුව දර්ශන් ගිහිල්ලා එෂාන්ට මේ චූටි ළමයාව දෙනවා. එෂාන්ට චූටි ළමයාව දුන්න ගමන් එෂාන් කරන වැඩේ මෙච්චර වෙලා හංගන් හිර පිස්ටල් එක අරගෙන දර්ශන්වයි සුනිමල්වයි එතනම මරනවා. මරලා මහා හයියෙන් hina වෙලා කියනවා මම මගේ පලිය ගත්තා කියලා. එෂාන්ගේ කතාව සෑහෙන වෙනස් කතාවක්. මෙන්න මේකයි එෂාන්ගේ කතාව. එෂාන් කියලා කියන්නේ ඇත්තම කිව්වොත් සාමාන්‍ය පවුලක කෙනෙක්. එෂානුයි දසුනි ඒ ලෙවල් වලින් පස්සේ ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා ඉංග්‍රීසි කෝස් එකක් ගන්න. එතනදී තමයි මේ දෙන්න යාළු වෙන්නේ. එනකොට මේගොල්ලන්ගේ සම්බන්ධය ලොකු කාලයක් තියෙන්නේ නැහැ. මොකද දසුනි කැම්පස් යන හින්දා. කැම්පස් යන හින්දා ඒගොල්ලන්ගේ ආදර කතාව එතනින්ම නවතිනවා. එතකොට ඒ ඉංග්‍රීසි කෝස් එක කරපු තැනම ඉන්නවා නිසංසලා කියලා ගෑනු ළමයි. ඒ නිසංසලා කියන ගෑනු ළමයි හරිම ලස්සනයි. මේ දෙන්න යාළු වෙනවා. මේ දෙන්න යාළුලා බොහොම කෙටි කාලයක් ඇතුළත මේ දෙන්න ගොඩාක් ආදරේ කරනවා. ඉතින් දැන් මේගොල්ලෝ දවසක් ට්‍රිප් එකක් යනවා. ඒ කියන්නේ මේ දෙන්නයි ඒගොල්ලන්ගේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා නුවරඑළියේ. නුවරඑළියේ මෙන්න මේ පන්සලටම තමයි මේගොල්ලෝ එන්නේ. ඒ එනකොට අවිෂ්කයි අනුහසුයි මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් අනුහස් කියලා කියන්නේ මදාවියෙක්නේ. අනුහස් කරන වැඩේ මේ ලස්සන නිසංසලාව දැකලා එයාගෙන ආසාවක් ඇති වෙලා එයාව පැහැරගෙන එයාව දූෂණය කරනවා. එයාව දූෂණය කරලා ඉවර වෙලා ඔහේ දාලා යනවා. ඉතින් එතකොට තමයි එෂාන් දැනගන්නේ මේ තමන්ගේ ගෑල් ළමයට මේ වගේ දෙයක් වෙලා තියෙනවා. මෙයාව දූෂණය කරලා තියෙනවා කියලා. ඒ වෙනකොට නිසංසලාට පණ තිබිලා තියෙනවා. නිසංසලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා මේගොල්ලෝ කම්ප්ලේන් එකක් දාලා තියෙනවා. මෙහෙම දෙයක් වුණා කියලා.
උනට කිසිම පොලිස් ස්ථානයකින් මේ වංචනායකට විරුද්ධව පැමිණිල්ලක් අරගෙන නැහැ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ කරලා තියෙන වැඩේ සෝෂල් මීඩියා එකට අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එක. ඉතින් ඒගොල්ලෝ හිතාගන්නේ නැති විදිහට මේක වෛරල් වෙලා තියෙනවා. වෛරල් වෙලා හැමෝම අනුහස්ගේ මේ වැඩේ ගැන කතා බහ කරලා තියෙනවා. ඉතින් දැන් මේක මංචනායක පරම්පරාවට ආපු කැලලක් නිසා මංචනායකලා කරලා තියෙන වැඩේ. ඒ කියන්නේ දර්ශනුයි සුනිමලුයි අකිලයි එකතු වෙලා මේ ඉෂාන්ගේ සම්පූර්ණ පවුලමයි එෂාන් නෙමෙයි නිසංසලාගේ සම්පූර්ණ පවුලම නිසංසලත් එක්කම මරලා දාලා තියෙනවා. ඒක හදිස්සියේ ගින්නකින් ඇතිවෙච්ච මරණයක් විදියට පේන්න මුළු ගෙදරම ගෑස් ලීක් එකක් කරලා ඒගොල්ලෝව මරලා දාලා තියෙනවා බොහොම ක්‍රූර විදිහට. ඉතින් එෂාන් නිසංසලාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා මේගොල්ලෝ දැනන් ඉඳලා නැහැ. මොකද එෂාන් ගැන කොයිම වෙලාවකවත් සඳහනක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ පලිය ගන්න තමයි එෂාන් පොලිසියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොලිසියට ආවට පස්සේ නිෂිදිගේ අනුහස්ගේ අතර වලිය සහ නිෂින්දි එක දවසක් පොලිසියට ඇවිල්ලා මේ ගැන කම්ප්ලේන්ට් එකක් දාලා තියෙනවා. මේ වෙනකොට මෙයාටත් මංචනායක පවුලෙන් පලි ගන්න ඕන නිසා නිෂිදිත් එක්ක එෂාන් යාළුවා තියෙනවා. නිෂිදිත් එක්ක එෂාන් යාළු වෙලා හැමෝම මරන්න තමයි ප්ලෑන් එක ගහලා තියෙන්නේ. ඒ වුණාට නොහිතපු විදිහට අවිෂ්කගේ අනුකම්පාව නිෂින්දිට හම්බුනාට පස්සේ එෂාන් තමයි කියලා තියෙන නිෂින්දිට අවිෂ්කත් එක්ක එකතු වෙලා හැමෝම මරලා අන්තිමට අපි අවිෂ්කවත් මරමු කියලා. කොහොමත් නිෂිදි එෂාන්ට ආදරය කරලා තියෙනවා. මොකද එෂාන්ගේ බොරු ආදරයට නිෂිදි සෑහෙන රැවටිලා තියෙනවා. ඉතින් ඒ නිසංසලා මරපු පලිය තමයි මෙයා මේ කන්ද උඩදී අරගත්තේ. ඊට පස්සේ එෂාන් ඒ ළමයාවත් අරගෙන යනවා රම්‍යව හම්බෙලා වෙච්ච විස්තරේ කියනවා. මෙහෙම දෙයක් වුණා. මේගොල්ලෝ මෙහෙම මේ මොනවාද දසුනිව මරන්න හැදුවා. දසුනිට කේන්ති ගිහිල්ලා දසුනි මේ ඒ දෙන්නට වෙඩි තියලා එයාත් කන්දෙන් පල්ලෙහාට පැන්නා. දැන් මම මේ පොඩි පුතාවත් අරගෙන ආවයි කියලා. ඊට පස්සේ දැන් රම්යාට කරන්න දෙයක් නැහැ. රම්යාට ඇත්තටම දුකයි. ඒ කියන්නේ තමන්ගේ හස්බන්ඩ්ුයි තමන්ගේ ළමයයි දෙන්නම නැති වුණානේ. ඉතින් ඒක නිසා රම්යාත් කාලයක් යනකොට එයාත් මැරලා යනවා. ඉතින් මේ දේපල හැමදේම හම්බ වෙන්නේ එෂාන්ටයි එෂාන්ගේ පුංචි පුතාටයි. ඔන්න ඉතින් ඔතනින් ওই සීන් එක ඉවර වෙනවා. ඊට පස්සේ රෝහලකදී ඔන්න දැන් ආයෙ සීන් එක පටන් ගන්නවා. එදා මේගොල්ලෝ ගෙදර ගිනි තිබ්බට ඇත්තටම නිසංසලා මැරිලා නැහැ. නිසංසලා තාම ජීවත් වෙනවා. හැබැයි එයා ඉන්නේ කෝමා එකක. දරුණු කෝමා එකක. එයාගේ ඇඟ සෑහෙන දරුණු විදියට පිලිස්සලා තියෙනවා. ඉතින් එයා තාම සිහිය ඇවිල්ලා නැහැ. ඒ වුණාට අවුරුදු ගාණක් ගත වුණත් එෂාන් එයාට කොච්චර ආදරේද කියනවනම් තාමත් එෂාන් එයාව තියාගෙන ඉන්නවා ප්‍රයිවට් හොස්පිටල් එකක. ඉතින් මෙයාගේ පිලිස්සුම් තුවාල නම් දැන් මේ වෙනකොට සෑහෙන හොඳ වුණත් මෙයාට තාම සිහිය ඇවිල්ලා නැහැ. ඉතින් එෂාන් එයාගේ අත අල්ලගෙන කියනවා දන්නවද බබා මං ඔයාට මේ දේවල් කරපු හැමෝගෙම දැන් පලිගත්තා. අනිත් පස්සේ මංචනායක කියලා කෙනෙක් නැහැ. මේ ඉන්නේ වංචනායක පවුලේ අවසන් පුරුකේ අපිට මෙයාව සෑහෙන වටිනවා. අපි මෙයාව හදාගෙන ඒගොල්ලොන්ගේ දේපල අපි භුක්ති විඳිමු. මම කොහොම හරි ආව සනීප කරනවා කියලා. ඔන්න එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. ඉතින් කතාව කොහොමද? ඔයාලගේ හිතට ඇල්ලුවද? කතාව කොහොමද? හොඳයිද? මොනවාද විස්තර කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම Voice with Manisha channel එකත් subscribe කරලා තියන්න. ආයෙ ඉක්මනින්ම හම්බෙමු. එතකන් ගිහින් එන්න.